අපි සතුටු වෙනවා මේ රටේ කීර්තිමත් ජනාධිපතිවරයෙක් හැටියට හිටපු ඩී.ආර්. ජයවර්ධන මහත්මයාගේ මුණුබුරා වන අපේ ප්‍රදීප් ජයවර්ධන මහත්මයාගේ ප්‍රධානත්වයේ අද දිනේ කොළඹ නගර සභාව දීර්ඝ කාලයක් නියෝජනය කරපු එක්සත් ජාතික පක්ෂයේ වගේම මෑතකදී සමගි ජනබලවේගයේ නියෝජනය කරපු മന്ത്രിවරු අද විශාල කණ්ඩායමක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පදක්කම ලකුණු යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සර්ව ජන බලය යටතේ තරඟ කිරීමට ඉදිරිපත් වෙලා තියෙනවා. හරිම තැනට යන්න. LOLC Finance හරියන්න හරිම තැන. විශේෂත්වය තමයි අපි දන්නවා කොළඹ නගරය කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතිකයන් වාසය කරන ස්ථානයක්. අද ඒ සියලුම ජාතීන් නියෝජනය කරන മന്ത്രിවරු අපත් සමග අත්වල බැඳගෙන තියෙනවා. එතුමන්ලට තියෙනවා විශ්වාසයක් අවබෝධයක් සර්වජන බලය කොතනින්ද නවතින්නේ කියලා. ඒක නිසා තමයි වුන් තීරණය කරලා තියෙන්නේ තව දේශපාලන බලවේග ගණනාවක් තියෙද්දී සර්වජන බලයත් එක්ක එකතු වෙන්න. අපි දැක්කා සර්වජන බලය අලුත් බලවේගයක් හදාගෙන අලුත් දේශපාලන ගමනක් හදාගෙන ඉදිරියට එනවා. අපි දැක්කා ඒ වගේම දිලිත් ජයවීර මැතිතුමාගේ නායකත්වයත් ව්‍යවසායකයේ ඉස්සරහට ගෙනී යාමට එතුමාගේ තියෙන උද්‍යෝගය අපි දැක්කා. ඒ දැකලා පැහැදීමක් ඇති වෙලා තමයි මේ කණ්ඩායම එකතු වුනේ. ඉතින් මාත් එක්ක මේ ඊටාම පළපුරුදු ඉම්මට්ටම හොඳට තේරෙන മന്ത്രി කණ්ඩායමක් ඉන්නවා. අපිට පුළුවන් කොළඹ ජය ගන්න, කොළඹට නව අදහසක් අපිට නව ගමනක් ලබා දෙන්න පුළුවන් කියලා මම හිතනවා.